V4 YouTube channel එකට ඕගොල්ලෝ නැවතත් ආදරයෙන් පිළිගන්නවා. අද මම ඕගොල්ලන්ට කියන්න හදන්නේ ලංකාවේ යුනිවර්සිටි එක ඩිග්‍රී එකක් තියෙනවා. ඕනම ෆීල්ඩ් එකකින් කෙනෙක්ට මාස්ටර්ස් PhD කරන්න ජපනීස් යුනිවර්සිටි එකට ඇප්ලයි කරන්න පුළුවන් MEXT නැත්නම් මොම්බුකාගාකුෂෝ ස්කෝලර්ෂිප් එක ගැන. ඉස්සෙල්ලා මම වීඩියෝ එකකින් කතා කරේ අන්ඩර් ග්‍රැජුවේට්ස්ට මේ ඒකේ මැත් ස්ට්‍රීම් එකෙන් විතරයි ඕගොල්ලන්ට ඇප්ලයි කරන්න පුළුවන්. නමුත් ග්‍රැජුවේට් ප්‍රෝග්‍රෑම් එකකට එහෙම මාස්ටර්ස් හරි PhD හරි කරන්න එනවා නම් ඕගොල්ලන්ට ඕනම ෆීල්ඩ් එකකින් ඩිග්‍රී එකක් තියෙනවා නම් මේකට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් අද මම ඕගොල්ලන්ට කියන්න යන්නේ 2027 ඉන්ටේක් එකට. ඒ කියන්නේ 2027 ඒප්‍රිල් වලට ඕගොල්ලන්ට එන්න ඇප්ලිකේෂන් කෝල් කරන්නේ 2026 අප්‍රේල් හරි මැයි හරි. වෙනත් රටවල් වල නම් දැන්ටමත් කෝල් කරලා තියෙනවා. නමුත් අපේ ගොඩක් වෙලාවට අප්‍රේල් හරි මැයි හරි කෝල් කරයි. එතකොට අපිට එක්සෑම් එකක් තියෙනවා. ඊට අමතරව ඉන්ටර්විව් එකක් තියෙනවා. එම්බසි එකේ ඉන්ටර්විව් එකක් තියෙනවා. ඊට පස්සේ අපිව ජපනීස් ගවර්න්මන්ට් එකෙන් සිලෙක්ට් කරගත්තට පස්සේ අපිට සර්ටිෆිකේට් ඔෆ් ඇක්සෙප්ටන්ස් කියලා සර්ටිෆිකේට් එකක් හම්බ වෙනවා. ඒක හරිම වැලියබල් ඩොකියුමන්ට් එකක්. ඉතින් ඒකෙන් පස්සේ අපි අපේ සුපර්වයිසර් අපේ ෆීල්ඩ් එකට අපි කරන සබ්ජෙක්ට් ඒරියා එකට රිලේටඩ් සුපර්වයිසර් සහ එයාගේ යුනිවර්සිටි එක අපිට සිලෙක්ට් කරගන්න ඕනේ. ඒකත් සිලෙක්ට් කරගත්තට පස්සේ තමයි අපි සම්පූර්ණයෙන්ම ස්කෝලර්ෂිප් එක ලැබුණා වෙන්නේ. ඉතින් ඒක නිසා ඒක එච්චර අමාරු දෙයක් නෙවෙයි. මොකද අපිට සර්ටිෆිකේට් ඔෆ් ඇක්සෙප්ටන්ස් ලැබුණා කියන්නේ ගොඩක් යුනිවර්සිටිස් වලින් අපව ගන්න කැමති. මොකද මේ මෙක්ස් ස්කෝලර්ෂිප් එකක් තියෙන කෙනෙක්ව ගත්තාම මේ යුනිවර්සිටිස් වලට ගොඩක් ලොකු වාසි තියෙන නිසා. මුලින්ම එක්සෑම් එක පාස් වුණාට පස්සේ ඒගොල්ලන් අපිට ලෙටර් එකකින් ඊමේල් එකකින් අපිට දැනුම් දෙනවා අපව එක්සෑම් එක පාස් අපිව ඉන්ටර්විව් එකට එන්න පුළුවන් කියලා. ඊට පස්සේ තමයි ඉන්ටර්විව් එක තියෙන්නේ. ඊට පස්සේ සිලෙක්ට් වුණාට පස්සේ තමයි අපිට සර්ටිෆිකේට් ඔෆ් ඇක්සෙප්ටන්ස් ලැබෙන්නේ. අන්ඩර්ග්‍රැජුවේට් ග්‍රැජුවේට් ප්‍රෝග්‍රෑම් දෙකේම එකම කාලේ ඇප්ලිකේෂන් කෝල් කරන නිසා ඩෙඩ්ලයින් එක සාමාන්‍යයෙන් ජූනි වල වගේ තමයි වැටෙන්නේ. ඉතින් මේකේ තියෙන විශේෂත්වය තමයි අන්ඩර්ග්‍රැජුවේට් ප්‍රෝග්‍රෑම් එක වගේ නෙවෙයි. මේක ඕනම ෆීල්ඩ් එකකින් අපිට ඩිග්‍රී එකක් ගන්නවා නම් සයන්ස්, මැත්ස්, කොමර්ස්, ආර්ට්ස්, ටෙක්නොලොජි සබ්ජෙක්ට්ස් ඕන එකකින් අපි කරලා ඩිග්‍රී එකක් තියෙනවා නම් අපිට මේ මාස්ටර් PhD ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලයි කරන්න පුළුවන්. ඉස්සෙල්ලාම අපිට හම්බෙන්නේ මාස්ටර්ස් කරලා නැත්නම් මාස්ටර්ස් කරලා ඉන්න ඕනේ. ඒතර අවුරුදු 3යි PhD එකට අවුරුදු 2යි ඔක්කොටම අවුරුදු 5කට අපිට හම්බ වෙනවා. ඊට අමතරව අපිට ජපනීස් කෝස් එකක් මාස 6ක තියෙන නිසා ඒකත් වැටිලා තමයි අපිට මේක හම්බෙන්නේ. ඉතින් අපි මාස්ටර්ස් හරි PhD හරි කරන්න ඉන්නවා නම් ඕනෙම සබ්ජෙක්ට් ඒරියා එකකින් ඕගොල්ලන්ට මේක ඇප්ලයි කරන්න පුළුවන්. ඇප්ලිකේෂන් කෝල් කරාට පස්සේ අපිට මේක ඔන්ලයින් පෝටල් එකෙන් ඇප්ලිකේෂන් එක දාන්න පුළුවන්. ඉතින් චුට්ටක් වෙනස් වෙනවා අන්ඩර්ග්‍රැජුවේට් ප්‍රෝග්‍රෑම් එකට වඩා. ඉතින් මම ඇප්ලිකේෂන් කෝල් කරාට පස්සේ ඒකේ දාන්න තියෙන දේවල් ගැන විශේෂයෙන්ම කතා කරන්න. මේකෙදී අපිට තියෙන්නේ ඉංග්‍රීසි පේපර් එකක් සහ ජපනීස් පේපර් එකක්. ඉතින් මේකෙදී ඉස්සර නම් ජපනීස් පේපර් එක ලියන්න අත්‍යවශ්‍ය නැහැ කියන නමුත් දැන් මම හිතන්නේ ටිකක් කම්පිටිෂන් එක වැඩි නිසා ඕගොල්ලෝ ජපනීස් පේපර් එකටත් උත්තර ලිව්වොත් ඒක ඕගොල්ලන්ට ඇඩඩ් ක්වොලිෆිකේෂන් එකක් වෙයි. මේ පල්ලෙහා තියෙන සයිට් එකට ගියාම ඕගොල්ලන්ට පාස් පේපර්ස් ගැන අයිඩියා එකක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට ප්‍රැක්ටිස් කරොත් ඕගොල්ලන්ට එච්චර අමාරුවක් වෙන එකක් නැහැ. ඊළඟට මං ඉන්ටර්විව්ස් ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. මේකෙදී අපිට ඉන්ටර්විව් එකක් තියෙනවා. ඒ කියන්නේ ජපනීස් එම්බසි එකයි මිනිස්ට්‍රි ඔෆ් හයර් එඩියුකේෂන් එකතු වෙලා. ඒතර අපි මෙතනදී ග්‍රැජුවේට් වුණ අය නිසා මෙතනදී අපි කරන්න යන රිසර්ච් එක ගැන ඔයගොල්ලෝ වැඩ කරනවා නම් කොහේ හරි ආයතනයක හරි යුනිවර්සිටි එකක හරි එතකොට ඔයගොල්ලන්ගේ රිසර්ච් ඒරියා එක ගැන ඔයගොල්ලන්ගේ සබ්ජෙක්ට් සම්බන්ධව ප්‍රශ්නත් මෙතනදී ටිකක් අහනවා. ඉතින් ඊට පස්සේ අපිව ඒකෙන් සිලෙක්ට් වුණාට පස්සේ අපිට ෆයිනල් සිලෙක්ෂන් එක කරන්නේ ජපනීස් ගවර්න්මන්ට් එකෙන්. ඊට පස්සේ තමයි අපිට අර ලෙටර් ඔෆ් ඇක්සෙප්ටන්ස් කියන සර්ටිෆිකේට් එක හම්බෙන්නේ. ඒක හම්බුණාට ඒකත් අපිට එම්බසි එකට එන්න කියලා අපිට දෙනවා. ඒක දුන්නට පස්සේ ඒගොල්ලෝ කියනවා අපි කැමති සුපර්වයිසර්වයි අපි කැමති යුනිවර්සිටි එකයි සිලෙක්ට් කරලා ඒ යුනිවර්සිටිස් 3ක් අපිට දාන්න පුළුවන්. ඒක දැම්මට පස්සේ ඒකෙන් අපිව සිලෙක්ට් කරගත්තා කියලා දැම්මට පස්සේ ඒගොල්ලන් අපිට ෆුල් ප්‍රොසෙස් එක ඉවර වෙනවා. ඉතින් ඊට පස්සේ අපිට තියෙන්නේ ඊළඟ අවුරුද්දේ 2027
අප්‍රේල් ගිහිල්ලා අපේ ජැපනීස් කෝස් එක මාස 6ක් කරලා ඊට පස්සේ මාස්ටර්ස් හරි PhD හරි කරනවා නම් ඒ සබ්ජෙක්ට් එක ස්ටඩි කරන්න. තව වැඩි විස්තර මම මගේ ඊළඟ වීඩියෝ එකකින් කරන්නම්. ඔයගලන්ට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මගෙන් අහන්න. මොකද මගේ එක්ස්පීරියන්ස් එකෙන් මම ඒවට උත්තර දෙන්නම්.